හිතහොඳ පොලිස් මහේෂ් මහත්තයා සෝෂල් මීඩියා වල මේ දවස්වල ප්‍රසිද්ධ චරිතයක් වන මහේෂ් මහත්තයා නැත්නම් හිතහොඳ පොලිස් මහත්තයා හම්බෙන්න තමයි දැවිලා ඉන්නේ. අපි ඔන්න අහලා බලමු එතුමාගේ මොකද දැන් මේ සෝෂල් මීඩියා වල ප්‍රසිද්ධියත් එක්ක යාට ඇතිලා තියෙන තත්ත්වය මොකද්ද? ඔන්න අපි අහලා බලමු මහේෂ් මහත්තයාගේ එක තොරතුරු කොහොමද කියලා අපි අහලා බලමු. මුලින්ම මහේෂ් මහත්තයා මට කියන්නකෝ මහේෂ් මහත්තයාගේ පෞද්ගලික විස්තර තොරතුරු ටිකක්. අයියේ මම අරුණ මහේෂ් අබේසිරි මම මොරගොඩ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මොළගොඩ පොලිස් ස්ටේෂනේ නාමල්පුර කියන ගමේ තමයි පදිංචි වෙලා ඉන්නේ. මම විවාහකයි. මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. අම්මා තාත්තා නැහැ. අම්මා ඉන්නවා. තාත්තා නැතිලා දැන් සෑහෙන කාලයක් වෙනවා. ඉතින් ඉස්කෝලේ ගියේ ගමේ ඉස්කෝලේමයි. ආමඩෝල මහාවිද්‍යාලේ. ඊට පස්සේ දැනට වසර 17ක පමණ කාලයක් පොලිස් දෙපාර්තමේන්තුවට ජොයින් වෙලා සතුටින් රස්සාව කරගෙන ඉන්නවා. පවුල විස්තර කිව්වොත් අයියේ දරුවෝ 3 දෙනයි. පොඩි මෙක්කෙනාට දැන් අවුරුදු 2කමාරක් විතර. දෙවෙනියා මගේ සාක්‍ය අදුව ඉස්කෝලේ 5 වසරේ ඉන්නේ. ලොකුම පුතා අරෝෂ මගේ එයා දැන්ට ඉස්කෝලේ 8 වසරේ. මගේ ගමේම පාසලේ තමයි දෙන්නම ඉගෙන ගන්න. පොඩි මෙක්කෙනා තාම නෑ. ඉතින් පොඩි නේ තාම මොන්ටිසෝරි යන්නෙත් නෑ යාගේ දෙරින්. දැනට එතකොට පවුලේ සමාජිකයන් කී දෙනෙක් ඉන්නවද? ඒ අම්මා තාත්තත් එක්ක ජීවත් වෙන? අයියේ මගේ අම්මත් ඉන්නවා මාත් එක්ක අම්මගේ අම්මත් ඉන්නවා. සමහර අවස්ථාවල මගේ වයිෆ්ගේ තාත්තත් එනවා. ඉතින් අපි ඔක්කොමත් එක්ක මගේ මේ ගෙදරමයි ඉන්නේ. සතුටින් ඉන්නවා ඉතින් එහෙම. මේ ජනප්‍රියතාවත් එක්ක මොකක්ද ඔයාලට දැනෙන්නේ? හැමදාරියෙකුටම මේක ලැබෙන්නේ නැහැ. ඔයා මේ ජනප්‍රියතාවත් එක්ක ඔයාලට මොකද්ද හදවතට දැනෙන්නේ? ලොකු සතුටක් දැනෙනවා. ඉතින් අජනයාගේ ආදරය ලබන්න ටිකක් අමාරු දෙයක් නේ. ඒක මට ලැබිලා තියෙනවා. ගොඩක් සතුටුයි ඉතින් මහජනතාවගේ ආදරය ලැබෙන එක. දැන් පෞල් ජීවිතයක් ගත කරනකොට ප්‍රශ්න ගොඩක් එනවා. ඔයාලට මොකක්ද ඒ ගැන කියන්න තියෙන්නේ? මොන ප්‍රශ්න ඇති වුණත් මේ ගෙදර දොරෙන් එළියට දෙන්නේ නැහැ මම. ඒක මම පොදුවේ කියනවා මේ වැඩසටහන බලන කට්ටියට ඕගොල්ලෝගේ මොන හරි ප්‍රශ්නයක් ඇති නම් මේ ගෙදර එළියට දෙන්න එපා ඒක. ගේ ඇතුළේ ඉස්සද ගන්න. බොහෝ දුරට අපේ ගෙදර නම් එහෙම ප්‍රශ්න නැහැ. පුද්ගලික ජීවිතයේදී ඔයා මොනවද ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඒ වගේම මොන වගේ අදහසක්ද ඔයාගේ තියෙන ඉදිරි අනාගත වෙනුවෙන් දැනට බලාපොරොත්තු මොනවද තියෙන්නේ? ඉදිරි බලාපොරොත්තු කියලා අයියේ විශේෂයක් නැහැ. ලොකුම බලාපොරොත්තුව තියෙන්නේ දරුවෝ 3 දෙනා. මේ රටේ යහපත් පුරවැසියෝ කරන එක. ගොඩක් කට්ටියක බලාපොරොත්තු තියෙන මගේ දරුවා ඉංජිනේරුවෙක් කරන්න, වෛද්‍යවරයෙක් කරන්න. මගේ එහෙම බලාපොරොත්තුවක් නැහැ. මගේ තියෙන්නේ සමාජයේ යහපත් පුරවැසියෝ කරන්න තමයි මගේ බලාපොරොත්තුව. සමාජයේ යහපත් පුරවැසියෙක් වුණාන් පස්සේ අවශ්‍ය දේවල් හම්බෙයි යාලට. ඉගෙන ගන්නවා, ඉගෙනගෙන ඒ අදාළ දේවල් හම්බෙයි. කොහොමද ඔයාලට මේ ආදරය එකපාරටම ලැබුණේ? ඒ කියන්නේ ලොකු කාලයක් නෑ මං හිතන්නේ මේ ආදරය ලැබිලා. ඊටාම කෙටි කාලයක් තුල ජනප්‍රියතාවයට පත් වුණා සෝෂල් මීඩියා වල. කොහොමද මේ ආදරය ඔයාලට ලබා ගන්න හැකියාව ලැබුණේ? අයියේ දැන් අපි ඩියුටියක් කරනකොට අවශ්‍ය උපදෙස් අපිට හම්බෙනවනේ. ඒකට මොකක් හරි නීති රාමුවක් තියෙනවා. ඒ නීති රාමුව ඇතුලේ අපි අපේ රාජකාරී කරගෙන මහජනයාට සුවදශීලී වෙලා මේ ජොබ් එක කරගෙන යනවා නම් ඒ දේවල් අපිට නිකම්ම හම්බ වෙනවා. අපි මිනිස්සුන්ට බැනලා කරන්නවට වඩා ආදරයෙන් මොන හරි දෙයක් කරනවා නම් ඒක ඒ මිනිස්සුත් පිළිගන්නවා. අපිටත් ඒකේ වාසිදායක පැත්තක් තියෙනවා. මිනිස්සුත් අපිට ආදරේ. එතකොට දැන් පාරේ යන තැන ඔයා රාජකාරී කරන තැන්වල මිනිස්සුන්ගේ ආදරේ බැහැලා කතා කරලා යනවා, බැහැලා සෙල්ෆි ගහනවා, බැහැලා ආදරේ ප්‍රකාශ කරලා යනවා. ඔයාලට මොනවද දැනෙන්නේ? සතුටුයි අයියේ. මේ ඇත්තටම සතුටුයි මේ මහජනතාවගෙන් සමහර අවස්ථාවල ඇවිල්ලා කොහොමද මහේෂ් මහත්තයා කියලා මේ වතුර බෝතලයක් හරි දීලා යන මිනිස්සු ඉන්නේ. ඒ තරම් ආදරයක් ලැබෙනවා. ඒ ගැන ඉතින් ගොඩාක් ආදරෙයි. මමත් ඒගොල්ලන්ට ආදරෙයි. මට හරි සතුටුයි මේ ආදරයක් මේ වගේ ආදරයක් මට ලැබිලා තියෙන එක. ජීවිතේ අමතක නොවන සිදුවීම් ඇති. මොනවද ඒ වගේ සිදුවීමක් දෙයක් කියමු බලන්න. අමතක නොවන සිදුවීමක් කියන්නේ අයියේ මේක ටිකක් මේ පොඩි කාලේ සිද්ධියක්. මම දහම් පාසලේ ඉන්න කාලේ මේ අපි දැන් වල අලන සෙල්ලම් කරන නොට්ටු සෙල්ලම් ඒ වගේ ඉතින් මට මතක විදියට කෙනාගේ නම මතක නැහැ. කවුරුත් මාව එක්ක පිටිපස්සෙන් එලවන් ආවා. අපි පන්සලේ විහාරේ හදන අලුතේ. ඒ චිත්‍රාන්දින උඩ මම ගිහිල්ලා ඉවරලා අර තිබුණා ලීයක්. ඒක අර බයනේ ඉතින් පිටිපස්සෙන් එලවගෙන ඉඳලා ලී අලන් කරකලා වටුණා. ලීය ආව මගේ අතට. දඩාස් ගාලා සද්දයක් ඇහුණා. මෙම් බලනකොට තින්ත බාල්දියයි බාසුන්නයි දෙන්නම බිම ඉන්නවා. ඉතින් එදා ලොකුම දුංගුරු ගුටි කෑවා. මම ඔය කියන්නේ පොඩිම කාලේ සිටීමක්. ඒ සිටීම මට මේ අදටත් අමතක නැහැ. මේ ලොකු හාමුදුරන්ට බය වෙච්ච එක. ඒතර මහේෂ් මහත්තයාගේ බිරිඳ රැකියාවක් කරනවද? ඒ සම්බන්ධයෙන් විස්තර කිව්වොත්? නෑ, ඒ බිරිඳට රැකියාවක් නෑ. බිරිඳ ඉතින් ළමයින්ගේ වැඩ කරගෙන ගෙදර ඉන්නේ. මගේ වැඩපෙන් තමයි ඉතින් ජීවත් වෙන්නේ.
මේ පහුගිය දවස්වල මම වීඩියෝකුත් කරලා මේ මොකද්ද මම අර එක මැඳුම් ඇඳගෙන ෆොටෝස් දානවා වීඩියෝස් දානවා කියලා. ඒක අපි දෙන්නගේ ඉතින් අපිට තියෙන විදියනේ අපි කරන්නේ. ඉතින් ඒක කවුරුත් ප්‍රශ්නයක් කරගන්නත් එපා. ඉතින් බිරිඳ රැකියාවක් කරන්නෙත් නැහැ. මගේ වැටුපෙන් ගෙදර මම මුලින් කියපු කට්ටිය ඉන්නවා. ඉතින් අම්මා ඉන්නවා, අම්මගේ අම්මා ඉන්නවා, මගේ දරුවෝ ඉන්නවා, බිරිඳ අපි ඔක්කොම එකතු වෙලා ඉතින් සහයෝගයෙන් ජීවත් වෙනවා. මේ බිරිඳ රැකියාවක් නැහැ කියලා ඉතින් එහෙම දුකකුත් නැහැ. සතුටින් ඉන්නවා. සල්ලිම නෙවෙයි ජීවිතය කියන්නේ. ඒ වගේම ජීවත් වීමේදී එකමුතුව සතුටින් ඉන්න එක තමයි ජීවිතේ වටිනාම දේ. එතකොට ජීවිතේ ඔයා ලැබපු සතුටුම අත්දැකීමක් දෙයක් කිව්වොත්? සතුටුම අත්දැකීම මගේ පළවෙනි බබා, මගේ බිරිඳට පළවෙනි බබා මගේ පුතා අරෝෂ ඉපදුනා. ඊට පස්සේ දුව මගේ දරුවෝ හම්බෙච්ච එක තමයි මගේ ජීවිතේ ලොකුම සතුට. ඊටත් වඩාම ලොකුම සතුට කියනවනම් මගේ අම්මා තාමත් මාත් එක්ක ඉන්න එක තමයි මට තියෙන ලොකුම. මේ රියදුරන් මේ මාර්ග නීති කඩන එක ගැන නැත්නම් මාර්ග නීති අනුගමනය කරන්නේ නැති එක ගැන මොකක්ද ඔබතුමාගේ අදහස? අයියේ මේ හැම රියදුරාම මේ හිතාමතා වැරදි කරන්නේ. සමහරු හදිස්සියට යන අවස්ථාවල ඉතින් සාමාන්‍ය හරි පොඩි වැරදක් වෙනවා ඇති. ඉතින් ඒ හිතාමතා කරන එකයි නොහිතා කරන එකයි දෙකක් වෙන්න බෑ. ඔක්කොම එකයි. නමුත් මාර්ග නීති උල්ලංඝනය වෙන එක. හරි මොකක් හරි මාර්ග සංඥා සලකුණු හරි මොකක් හරි එක. ඒක මේ ඒකෙන් ඒගොල්ලොන්ට වෙන්නේ පාඩුවක්. ලාභයක් වෙන්නේ නැහැ. එක්ක අනුතුරක් වෙනවා. නැත්තම් දඩ මුදලකට යටත් වෙනවා. ඔය දෙක එකක් තමයි වෙන්නේ. ඒ හින්දා කියන්න තියෙන ඉතින් වැරදි කරන්න එපා පාරේ. පරිස්සමෙන් යන්න ගෙදර. අවසාන වශයෙන් මොකක්ද ඔයාලට කියන්න තියෙන්නේ මේ සමාජයේ දැන් ඔයා සෝෂල් මීඩියා වල ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ වගේම ඔයාට ගොඩක් ආදරය ලැබිලා තියෙනවා. මහා ජනතාවට දෙන්න තියෙන උපදේශ? අයියේ මහා ජනතාව කියලා පොදුවේ කිව්වොත් ඉතින් ඔක්කොටම කියන්න තියෙන්නේ මේ රියදුරන් එක්කම අනුංග දේවල් හොයන්න හොඳ නැහැ කවදාවත්. ඒකට ආරාධනා කරපු නැති තැන් වලට යන්නත් හොඳ නැහැ. දැන් Tamanට මොන හරි දෙයක් කවුරු හරි හංගනවා නම් ඒ දේවල් ගැන අහන්න යන්නත් එපා. එතකොට තමන්ගේ කොල්ටි එක බහින ඔය දේවල් හොයන්න ගියාම තමන්ගේ කොල්ටි එක තියාන හොඳින් ඉන්න. ඔක පොදුවේ ඔය කතාව. රියදුරන්ට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ කොහේ හරි යනවා නම් ගමනක් හරි අපි කිව්මු හයර් එකක් හරි රැකියාවක් හරි රියදුරු වෘත්තිය කරනවා නම් ඕගොල්ලෝ කවදා හරි ගෙදර එනකන් ඕගොල්ලෝගේ පවුලේ කට්ටිය බලන්න ඉන්න. ජීවිත කාලෙම කකුල් දෙකක් නැතුව ඇඳක් උඩටලා ඉන්න තරම් රියන්සුරක් වුණොත් ඒ ජීවිතය අය ගන්න බෑනේ. අය වැඩක් නැහැ. අහස තියා බලන් ඉන්න තියෙනවා. ඉතින් ඒ වෙලාවට කවුරුත් නැහැ. ඒ හින්දා පරිස්සමෙන් ගිහිල්ලා පරිස්සමෙන් ගෙදර එන්න. පරිස්සමෙන් ගිහිල්ලා පරිස්සමෙන් ගෙදර එන්න. ඔන්න ඔයාලට තියෙන රියදුරන්ට තියෙන උපදේශ. ඔයා එනකන් පවුලේ අය හැමදාම ඔයාලා එළියට ගියොත් ගෙදර එනකන් පවුලේ අය බලන් ඉන්නවා. එහෙනම් මහේෂ් මහත්තයා මේ සාකච්ඡාවට සම්බන්ධ වීම ගැන බොහොම ස්තුතියි. ඒ වගේම ඔයාගේ අනාගතයේ සර්ව ප්‍රකාරම සාර්ථක වන ඒ වගේම ඔයාගේ පෞද්ගලික ජීවිතේ මීට වඩා දිනෙන් දින දියුණුවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ඔයාගේ පවුලේ සතුට සමගිය සෑමදාම මේ විදිහටම පවතින කියලා ප්‍රාර්ථනා කරමින් මේ වැඩසටහන අවසන් කරනවා.